කට්ටිය මොකද වෙන්නේ අදත් ගෙනල්ලා තියෙන ඕගොල්ලන්ට ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ වලට ගෙනල්ලා තියෙන Grok AI එක ෆ්‍රී නෑ නේද? මෙන්න හොඳම විසඳුම කියලා දැන් වීඩියෝ එක ගෑලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට ඕගොල්ලෝ දන්නවා AI එක්ක වැඩ කරන කෙනෙක් නම් මේ වෙනකොට ඕගොල්ලන්ට Grok AI එක ෆ්‍රී යූස් කරන්න බෑ. මේ වෙනකොට ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම ගෙවීමක් කරලා තමයි Grok AI එක යූස් කරන්න පුළුවන් වෙන්නේ. මේ ප්‍රශ්නෙත් එක්ක මට ගොඩක් කට්ටිය මැසේජ් දාලා අහපු දෙයක් තමයි කොහොමද අපි Grok AI එක වෙනුවට වෙන AI එකක් පාවිච්චි කරලා අපේ වැඩ ටික ඉස්සරහට කරගෙන යන්නේ කියලා. ඉතින් ඒ අයට තමයි අද වීඩියෝ එක ගෑලා තියෙන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි යන් අද වීඩියෝ එකට. වීඩියෝ එක මුලදීම ඕගොල්ලන්ට කිව්වා වගේ මේ වෙනකොට Grok AI එක ඕගොල්ලන්ට free use කරන්න හැකියාවක් නැහැ. මේ වෙනකොට paid version එක තමයි Grok AI ඕගොල්ලන්ට දීලා තියෙන්නේ. ඉතින් ඉස්සෙල්ලා නම් අපිට Grok AI එකෙන් free use කරන්න chance එකක් දීලා තිබ්බා. daily limit එකක් දීලා වීඩියෝ 15ක් 20ක් විතර අපිට create කරගැනීමේ හැකියාව තිබ්බා. ඉතින් මේ වෙනකොට ඕගොල්ලෝ Grok AI එකට ගිහිල්ලා create කරන්න ගියොත් වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට super Grok AI එකට paid version එක ගන්න ඕනේ කියලා ඕගොල්ලන්ට notification එකක් එනවා. ඉතින් මේ ප්‍රශ්නෙත් එක ගොඩක් කට්ටිය මට කියලා තිබ්බ දෙයක් තමයි අපි Grok AI එක වෙනුවට මේ වෙනකොට අපිට ෆ්‍රී යූස් කරන්න පුළුවන් හොඳම මෙතඩ් එක මොකක්ද කියලා ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා. ඉතින් ඒ අයට තමයි මේ වීඩියෝ එක ගෑලා තියෙන්නේ. වීඩියෝ එක මුලදීම කියනවා මම මේ ගෙනල්ලා තියෙන දේ ඕගොල්ලන්ට වෙන සයිට් වලින් කරගන්න පුළුවන්. ඉතින් වෙන සයිට් වලට ගිහිල්ලා ඕගොල්ලෝ කරනවට වඩා ඕගොල්ලෝ පුරුදු වෙලා ඉන්න මෙතඩ් එකක් තමයි මම ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේ මෙතඩ් එකෙන් ඕගොල්ලෝ මම කියන විදිහට කරගෙන ගියොත් ඕගොල්ලන්ට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් හොඳම රිසල්ට් එකක් ගන්න පුළුවන් සයිට් එක තමයි ඕගොල්ලෝ මේ වෙනකොට දන්නවා Flow AI එක. ඉතින් ඕගොල්ලෝ සර්ච් බාර් එකට ගිහිල්ලා සර්ච් කරන Flow කියලා. ඉතින් එහෙම Flow කියලා සර්ච් කරාට පස්සේ ඕගොල්ලන්ට රිසල්ට් එකක් එනවා. Flow කියලා මෙන්න මේ විදිහට උඩම රිසල්ට් එක එනවා. ඉතින් මේකට එක ක්ලික් එකක් දෙන්න. මේකට එක ක්ලික් එකක් දුන්නාට පස්සේ අපිට පුළුවන් Flow AI එකට යන්න. ඉතින් Flow AI එකට ගියාට පස්සේ ඕගොල්ලන්ට තියෙනවා මෙතන create with Flow කියලා. ඉතින් මෙන්න මේකට එක ක්ලික් එකක් දෙන්න. මේකට එක ක්ලික් එකක් දුන්නාට පස්සේ ඕගොල්ලන්ට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඉතින් මෙතනදී redirect කරයි ඕගොල්ලන්ගේ PC එකේ හෝ phone එකේ තියෙන mail එකකට. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ mail එකක් මෙතෙන්ට select කරලා දෙන්න. ඉතින් mail එක select කරලා දුන්නාට පස්සේ ඊළඟ step එකට එනවා. ඉතින් ඊළඟ step එකේදීත් ඕගොල්ලන්ගෙන් අහන්නේ මෙන්න මේ වගේ එකක්. ඉතින් මෙතනදී අහන්නේ create with Flow කියන එකට ඕගොල්ලෝ එක ක්ලික් එකක් දෙන්න. ඊට පස්සේ Flow site එකට ඔටෝම redirect වෙයි. ඉතින් මම ඕගොල්ලන්ට Flow එක ගැන මේ වෙනකොට කියන්නේ නැහැ. මොකද ගොඩක් කට්ටිය මේ වෙනකොට Flow එක ගැන දන්නවා. ඉතින් මෙතන දකුණු අත පැත්තට ගියාට පස්සේ ඕගොල්ලන්ට පේනවා ඕගොල්ලන්ගේ profile icon එකේ තියෙන profile icon එක ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට පේනවා මෙතන daily credit 150ක් ඕගොල්ලන්ට දෙනවා කියලා තියෙනවා. ඉතින් මේ වෙනකොට daily credit 150ක් දෙනවා කියන්නේ ඔයා කල්පනා කරලා බලන්න ඔයාට මේල් 10ක් තිබ්බොත් ඔයාට ක්‍රෙඩිට් 1500ක් හම්බ වෙනවා දවසට. ඉතින් ඔයගොල්ලන්ට 1500ක් කියන්නේ ක්‍රෙඩිට් ලොකු දෙයක් කරගන්න පුළුවන් මේ ෆීල්ඩ් එකේ. AIත් එක්ක ෆ්‍රී වැඩ කරන කෙනෙක්ට Gmail 10ක් කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. ඉතින් ඔයාට මේ වෙනකොට Gmail 10ක් ඇති. ඉතින් ඔයාට පුළුවන් මේ Gmail 10 යූස් කරලා ක්‍රෙඩිට් 1500ක් ඩේලි ලබා ගන්න. ඉතින් ඔයාට තියෙන මේ සයිට් එකට ඇවිල්ලා Gmail 10න් ලොග් වෙලා ක්‍රෙඩිට් 150ක් ගානේ ගන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට බැලුවට පස්සේ ඔයාට මේල් එකකට 150 ගානේ මේල් 10ට ක්‍රෙඩිට් 1500ක් කාට හම්බ වෙනවා. ඉතින් මේ ක්‍රෙඩිට් 1500ක් කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාලට ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ මොන හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.